හරි ඔල හැමෝම අයිබෝන් කලිපි ගන්න අප යනුත් වීඩියකට මේ තම ජා ප්‍රටිකල් වීඩියෝ නම්බවන් ඒ කියන්නේ අපි මෙච්චර වෙලා කතා කරන්න ජාවල තියෙන බේසික්ම තේරටික ඕපිලස් කියන වනා ජාව ඕපී වෙන්න හේතු ඕපි ලැංගජස් මොනද ජාව පයිතන් ශාප් ඒ වගේ ඒවා ඕපි ලැංගජ සේකන ඔබ්ෙක්ටෝරින්ට ප්‍රගමි ලැංගජස් ලාසයක් කියන වන ඔබ්ෙක්්ටයක් කියනවා ඒවා අපේ සරලව කතා අප විදිරියට වෙන වෙන මරගෙන ඇතුළට ගැබුරටම කතා කරන්න පොජෙක්ස් කියන්නේ ප්‍රක්ටිකල් වීඩියෝස් එක් අපි දැන් අපේ පලන පැට්‍රිකල් වීඩියෝ පටන් ගන්න ඒ කියන්නේ අපි මේකදි කරන්න කොහොමද ජඩ එකක් ඉන්ස්ටෝල් කරගන්න ජවරන්ටයිම් ඉන්වර්මට් එක පිසික හදාගන්න කොහොමද කියන කරුණු තම අප මේ වීඩියෝ වැඩ කතාක එහෙන වැඩි කතනතුව අපි අප වීඩියෝගට මුලින්ම අපි ජාවා රන් කරගන්න අපි ජාව ජඩක ඉන්ස්ටෝල් කරගන්න ඉට බස් අයිඩ එකක් ඉස්ටෝල් ගන්න අයිඩස් තියෙනවා නෙට බීන්ස් තින ඔන්න ඉන්ටලිජේ තිනවා ඒ දෙක වෙනසගත්තාම අපට නිටබීන්සේ පාච්චිකා දෙක යුසගෙනෙට් එකන බිගෙන කෙනෙට්ට හොඳයි ඒවගේම එක අපි මොක්ක සොෆ්ට එකක් හදරන එක ජුයි එක හදාගන්නේම ඉන්ටලිජේ එකට වඩා නෙටබීන්ස් කියන සොෆ්ටයක ොද අයි මුලින්ම ජාව ජඩක එක රන්ටයිම එන්වර්මට හදල ජඩක ඩවන්ලෝඩ් කරගන්න එකට පිටයිප් කරම ඔකොල බ්‍රවස එක ගහන චාවා ඔරකල් ඩවන්ලෝඩ් කියලා ගහලා එන්ට ගන්න එන්ට ගාම මේ වගේ ලෝග එකක් එක්කේ මේක ජාව ඩවන්ලෝඩ්ස් කියලා දෙන්න ජාව ඩවන්ලෝඩ්ස් කියලා දුන්න වාට ජාවා ජඩක 25 වගේම ජඩක 25 කියන වර්ෂන්ස් දෙක බලාගන්නලා පියකින් ජාව ජඩක 25 කියන ලේටස් වර්ෂන් එක ඩවන්ලෝඩ් කරගමු ඒකට මෙතන දිනවාගේ ඕස් එක ලිනක්ස් නම් ලිනක්ස් වෙල්ල දාල වඩා දාල වෙන සිෆයිල් ඩවන්ලෝ කරන මැක්ෝස් වින්ඩෝස් තින මගේ වින්ඩෝස් සිද මෙතන වින්ඩෝස් තෝරනවා මෙතන තියෙනවා බිට්කාන මෙතන 64 බිට් ඉන්ස්ටෝල් එක තින මංගේ ෆයිල් එක ඩවන්ලෝඩ් කරගන්න MB 182ක් වගේ ෆයිල්ලයක් මෙතන ඩවන්ලෝඩ් කරගන්න තියන්නේ පික දවන්ලෝඩ් කරගමු සිප් ෆයිල්ලයක් හරි ජඩගේ ෆයිල් එක ඩවන්ලෝඩ් වෙයි දැන් අපි ඩවන්ලෝඩ් ෆෝම් එකට මේ ඩවන්ලෝඩ් සල්ලි කියන මෙතන තියෙන Java JDK 285 කියලා අපි මේක run as administrator මේක run as administrator දීලා run කරගන්න මම හිතන්නේ මේක වීඩියෝ එකේ පේන්නේ නැහැ ඔයාලා දන්නවනේ mouse එක right click එක ගැහුවා එතන දෙන run as administrator කියලා එක දීලා run කරගත්තා තියෙන්නේ ඊට පස්සේ අහනවා is no function yes දෙන්න වාට පේන මේ තින් අපි ජඩ එක ඩවන්ලෝඩ්ල අපි කරන්න ඇඩමිස්ට්‍රට දීලා ආපුුවට පස්සේ ආපු ඉන්ටපේස මේ අපි නෙක්ස් දෙන්න මේ ඇල්ල සේව් වෙනතන මේකත් නෙක්ස් දෙන්න ඉරවශවාගේ ස්ටේටස් ඩවලෝඩ් එන්න ඉස්ටෝල එකක් මෙතනින් මේක කලෝස් කරලා දාන්න අපි දැන් Java JDK ඉන්ස්ටෝල් කරගත්ත අපි දැන් ඔයාගේ PC එකට හරියන විදිහට runtime environment එක හදාගන්න runtime environment එක හදාගන්න මෙතන start button එක click කරන්න ඒක ගහන්න environment variables කියලා environment variables කියලා controller එකේ system එකේ ඒක click කරලා on කරගන්න මෙතන මෙන්න මේ යටම තියෙන environment variables මේ click කරන්න click කරලා මේකේ අපි edit නිව් එකක් ඕපන් කරනවා නිව් එකක් ඕපන් කරලා මේකට දෙමු Java home Java JDK කියලාම දෙමුකෝ Java JDK කියලා දුන්න ඊට පස්සේ variable name එක ගන්න අපි install කර තැනට යන්න ඕනේ path එක අපි this pc c program file එක තමයි දැම්මේ ඒකට Java මේ තියෙන Java 25 එක මේකේ path එක ගත්තා copy කරා
මෙතන පේස්ට් කරා. දැන් මෙතන ඕකේ දුන්නා. මේක හරි. දැන් අපි යනවා සිස්ටම් වේරියබල්ස් හදාගන්න පාත් වේරියබල්ස් වලට. එතන යටම තියෙන එකේ සිස්ටම් වේරියබල්ස් එකේ පාත් එක හොයන්න. මේ තියෙන පාත් එක මේක ඩබල් ක්ලික් කරන්න. මෙතන edit new දෙන්න. මෙතෙන්ටත් අරකම copy paste කරන්න. Java JDK 24. මේ ඔක්කොම ඕකේ කරා. මේකත් ඕකේ කරා. මේකත් ඕකේ කරා. දැන් ඔය runtime environment එක හදාගෙන ඉවරයි. අපි අපේ runtime environment එක වැඩද කියලා බලන්න start එකත් එක්ක R එක press කරා. මේක අපි cmd කියලා ගාලා enter කරන්න. command prompt එක අපි java flash version කියලා type කරලා okay ගන්න. එතකොට අපේ වැටේ ආවි. අපි ඉස්සෙල්ලා ඔයාගේ PC එක laptop එකේ Java runtime environment එක හදාගත්තා. දැන් අපි simple Java program එක run කරන විදිය බලමු. ඒකට ඔයාගේ PC එක open කරගන්න notepad එක. ඒකේ simple Java program එක type කරමු. මුලින්ම class එකක් හදාගන්නවා. ඒකට access modifier එක public class එකේ නම දෙමු my first කියලා. ඊට පස්සේ main method එක හදාගන්න ඕනේ public static void main වරහන් ඇරිය s capital string මෙතන output ගන්න code එක output ගන්න ඕන එක type කරන්න. ඒකට s capital system dot out dot println කියලා type කරලා ඇරලා ඒක ඇතුලේ double quotation ඇතුලේ අපිට output ගන්න ඕනේ hello world කියලා. ඒක double quotation වැහුවා. වරහන් වලින් එකට ගිහලා semicolon වලින් code එක ඉවර කරනවා. මේක තමයි simple ම Java programming එක. දැන් අපි මේක save as දෙමු. මේක අපි save කරගමු documents වල. අලුත් file එකක් හදමු. new gear new folder එකකට නම දෙමු Java. ඒක save කරලා ඒක open කරලා මෙන්න මේක ඇතුලේ මෙන්න මේ file එක save කරගන්න අපි හදාගත්තා. ඒකට දෙමු නම my first.extension එක .java කියලා දෙන්න. Java file එකක් විතර save වෙන්න. save කරගත්තා. දැන් අපි ඒ ෆයිල් එක හදාගත්ත දැනට යන documents වල Java කියලා. මෙන්න මෙතන terminal එක open කරගන්න. terminal එක open කරා. අපි මුලින්ම terminal එකේ තමයි මෙන්න මේ code එක run කරන්නේ. මොකද අපිට ID එකක් නැහැ. ඒ කියන්නේ ID එකක් නැහැ කියන IDs කෙනවා දන්නවා. කලින් කිව්වා ID තියෙනවා ගොඩක්. අපි සාමාන්‍ය පාවිච්චි කරන NetBeans එක නැත්නම් IntelliJ එක ඒ වගේ. දැන් ID ගන්න නැතුව අපි command line එකේ Java code එක run කරද්දී අර විදියට ඔයාගේ file එක save කර තැනින් command line එක open කරගෙන අපි මුලින්ම ඒ code file එක execute කරගන්න. compile කරගන්න. ඒකට Java C කියලා ගැහුවා. අපි දුන්න file name එක my f capital IRST extension එක .java දුන්න enter කරා. හරි. එතකොට මුලින් අපි දුන්න ෆයිල් එක කම්පයිල් වෙලා ඉවරයි Java C වලින්. අන්න ඒ කම්පයිල් වෙච්ච ෆයිල් එක එක්සිකියුට් කරන්න. ඒකට Java I folder name එක my f first එකේ f capital I extension එක .java. එතකොට අපේ ෆයිල් එක කම්පයිල් වුණා. ඒක එක්සිකියුට් වෙලා ෆයිල් එක ඇතුලේ තියෙන්නේ hello world කියන output එක අපිට දීලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි ID ගන්න නැතුව අපි command line එක හරහාම Java code එක run කරගන්න. ඉතින් ඔයාත් try කරන්න. ඔයාට මේවා කොහොමද මේ public class එකක් හදාගන්නේ main method එක මොනවද කියලා තේරෙන්නේ නැතුව ඇති. උනාට මේක බලාගෙන පළවෙනි program එක try කරන්න. අපි මේවා ගැන ඉස්සරහට වැඩි දුරට කතා කරනවා. එතකොට ඔයාට තනියෙන් program එකක් ගහගන්න ගොඩක් easy වෙයි. ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එක හම්බෙමු.